Hello boys and girls. ඉතින් කොහමද ඔන්න සාදරය පිළිගන්නවා මගේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අනන ගොඩක් කට්ටිය මේක කරන හැටි වීඩියෝ එකක් දාන්න කියලා ඉල්ලලා තිබ්බේ. ඉතින් ඒක නිසා ඔන්න මම වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා. ඉතින් boys and girls ඉතින් උඹලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා gift එකක් දිනා ගන්න. ඉතින් gift එක දිනා ගන්න ඔයගොල්ලෝ කමෙන්ට් එක like 50ට වැඩියෙන් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් boys මේ වගේ වටිනා වීඩියෝ කියන්නේ මේ වගේ වැදගත් වෙන වීඩියෝ බලන අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ මේ වීඩියෝ like එකක් දාන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් යනෝනේ මම මේ වීඩියෝ එක ගෙනාවේ දන්නේ නැති කට්ටියට. ඉතින් මේ ගැන දන්නේ නැති කට්ටිය තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් යනෝනේ දන්න කට්ටියත් මේ වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා. ඉතින් යනෝනේ දැන් ඔයගොල්ලෝට මම මේක කරන හැටි කියලා දෙන්නම්. ඉතින් යනෝනේ මුලින්ම ඔයගොල්ලෝ යන්න ගේම් එකේ setting වලට ගිහිල්ලා මෙතන පල්ලෙහාටම යන්න. මෙතන පල්ලෙහාටම ගියාම ඔයගොල්ලෝට පේනවා run mode කියලා එකක් තියෙනවා. අන්නේ run mode කියන එකේ ඔයගොල්ලෝගේ තියෙන්නේ මෙන්න මේක tab කියන එකේ. ඊළඟට ඔයගොල්ලෝ ඒක දාගන්න මෙන්න මේ mix කියන එකට. ඉතින් ඊට පස්සේ මෙතනින් අයින් වෙලා ඊට පස්සේ දැන් මම මේකේ වෙන්නේ මොකද්ද යාළුවනේ මේක උඩට ඇද්ද ගම අපේ එනිමියා run වෙනවා නිකම් මොටෝ run වෙනවා අර මෙන්න මේකට කියන්නේ joystick button එක උඹලා දන්නේ නැති ගොඩක් කට්ටිය joystick button එක අපි උඩට ඉස්සපු ගමන් අපේ එනිමියා run වෙනවා ඔයගොල්ලෝට පේනවා ඇති. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මූවමන්ට් එක දාන්න ඕන නම් මේ ටච් එක දෙපැත්තට ආරවන්න මම මේ ඊතල වලින් දාලා තියෙනවා වගේ. ඉතින් සුපරි මූවමන්ට් එකක් කරනවා PC version වගේ. හරි යාළුවනේ ඉතින් දැන් අපි බලමු මේකෙන් කොහොමද headshot එකක් ගහන්න කියලා. ඉතින් යාළුවනේ මේකෙන් headshot එකක් ගහන්න නම් උඹලට අනිවාර්යෙන් මෙන්න මේ quick weapon switch button එක තියෙන්න ඕනේ. ඉතින් boss මේකෙන් headshot එකක් ගහන්න නම් two fingers කොල්ලන්න ටිකක් අමාරුයි. ඉතින් යාළුවනේ බෑ කියලා නෑ. ඉතින් උඹලා උත්සාහ කරපන් කොහොම හරි. ඉතින් යාළුවනේ මේක three fingers four fingers කොල්ලන්න තමයි හරියන්නේ ගොඩක්ම. ඉතින් යාළුවනේ උඹලට කරන්න තියෙන joystick button එක උඩට අදිනවත් එක්කම run වුණාන් පස්සේ touch එක දෙපැත්තට ඇදලා movement එක දාන්න. ඊට පස්සේ ඒත් එක්කම එනිමිගේ මේ අයිනට අල්ලලා උඩට උස්සන්න විතරයි දෙන්නේ. ඊට පස්සේ යනවා headshot එක. ඉතින් ඔයගොල්ලෝ ඒක switch ගන්න තමයි කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මං හිතනවා මං කියපු දේ ඔයගොල්ලෝට තේරෙන්නේ නැති කියලා. හරි යාළුවනේ ඉතින් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න නම් අපේ channel එක subscribe කරලා දාන්න. ඒ වගේ මේ වීඩියෝ like එකක් දාන්න. නම් boys අපි යනවා ඔක්කොම සුබ දවසක් වේවා.